සුබ දවසක් වේවා. මම සිංහල රාව්‍ය ජාතික සංවිධානයේ මහලේකම් මధుබාහිර රත්නහංස. දැන් මේ වෙනකොට මේ ගමුවේ බන්ධනාගාරය සම්බන්ධව ලංකාවම ආందోලනයක් මවලා තියෙනවා. ඒ වගේම ලංකාවම ඒ පිළිබඳ තොරතුරු විමසීම් කරන මට්ටමක් වෙනවා. අද ලංකාවේ සමාජ මාධ්‍ය ජාලාවල් වල මේ සමූල ඝාතනයක් බවට පත්වෙච්ච මේ මීගමුව බන්ධනාගාරයේ මේ රන්දවියන් ඝාතනය කිරීම පිළිබඳව මේ වෙනකොට මේ කතා වෙනවා. ඉතින් ඒක අහන්න කලින් අපි මෙන්න මේ සමාජ මාධ්‍ය ජාලාවල මේ අධිකරණ ඇමතිතුමාට නිලධාරීන් පිරිසක් කියන මේ හඬපටේ පොඩ්ඩක් අහලා ඉමු. අපිට කරන්න ඕනේ ඇක්ෂන් එක අපිට දෙන්න සර්. ඔව් සර්. අවශ්‍ය වෙනකොට මේක ඉක්මනින් දෙන්න සර්. අපි මොකක්ද කරන්න ඕනේ කියලා අපිට දෙන්න. මේ මහා පොඩගේ නියපොත්තෙන් කඩන්න තිබු දේ සර් මේක. අපිට ඕඩර්ස් එක දුන්නා නම් නවත්තන්න කියලා හිරකාරයෝ මිනිස්සුયો අතර. එතකොට දැන් එතෙන්දි කියනවා සර් ඕගොල්ලෝ අපිට ඕඩරේ දුන්නා නම් මේක නියපොත්තෙන් කඩන්න තිබුණා කියලා. එතකොට ආණ්ඩුව නොහැකියාව පිරලා මේ ආණ්ඩුවට කර කියා ගන්න දෙයක් නැතුව මේගොල්ලන්ට මොකද්ද මේ තැනක් පාලනය කරගන්නේ කොහොමද මේ ගැටුමක් ව්‍යාප්ත වෙන එක නතර කරගන්නේ කොහොමද කියලා අද ආණ්ඩුවට බංකු අරන් ගිහිල්ලා රටේ ඉන්න මිනිස්සුන්ට නැත්තම් මේ නිලධාරීන්ට ජාතික ආරක්ෂාව පිළිබඳ නැත්තම් මේ රටේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ නැත්තම් පරිපාලනය පිළිබඳ බංකු අරන් ගිහිල්ලා රටේ ඉන්න මිනිස්සුන්ට කියලා දෙන්න මට්ටමක් නැත්තම් පන්ති කරන්න ඕන මට්ටමකටපත් වෙලා ඒ දවස්වල ටියුෂන් දෙන්න ආපු කට්ටිය දැන් ටියුෂන් ගන්න වෙලා තියෙන වෙන තැන්වල. ඉතින් මේ බන්ධනාගාර සිදුවීමත් එක්ක අපි බලන්න ඕනේ මේ බන්ධනාගාර සිදුවීම සිදුවන්න මූලික පාදක වෙච්ච හේතුව මොකක්ද කියලා. එතකොට ඇයි මේ බන්ධනාගාර සිදුවීම මේ රට තුල ව්‍යාප්ත වෙන්නේ මේ බන්ධනාගාරය තුල ව්‍යාප්ත වෙන මට්ටමකට ඔවුන් නිහඬව බලාගෙන හිටිය නිලධාරීන් මේ බලධාරීන් නැත්නම් මේ ආණ්ඩුව බලාගෙන හිටියේ ඇයි කියන එක අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. සමහර විට මේ ආණ්ඩුවට උවමනාවක් වුණා දන්නේ මේ බන්ධනාගාරය ඇතුලේ උඹලා මේ දඟලන්න ගත්තොත් එළියේ උද්ඝෝෂණ කරොත් එහෙම අපි උඹලටත් කරන්නේ මෙන්න මේකයි කියලා ලංකාවේ දැන් ගොවියෝ ටික පාරට එනවා, දීවරයෝ ටික පාරට එනවා, අනිකුත් වෘත්තිකයෝ ටික පාරට එනවා. එතකොට අපි මේ රටේ උඹලා දඟලන්න හැදුවොත් උඹලටත් කරන්නේ මේකයි කියලා පණිවිඩයක් දෙන්න හැදුවද කියන එක අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. හැබැයි ආණ්ඩුවට කියන්න ඕනේ ඕගොල්ලෝ මර්ධනය නෙවෙයි මොනවා කරන්න හැදුවත් මේ ආණ්ඩුවේ අශිෂ්ට පාලනයට එරෙහිව මේ ආණ්ඩුවේ දුර්දාන්ත පාලනයට මේ ආණ්ඩුවේ දූෂිත පාලනයට එරෙහිව අපි සටන් කරනවා කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මෙවැනි බන්ධනාගාරයක් තුල මේ වගේ සිද්ධි ගොඩ නැගෙන්නේ ඇයි? උදාහරණයක් ඇරෙන්න මේකෙදි කියනවා ඩෙන්ගු වලට බෙහෙත් තිබුණේ නැහැ කියලා. ඩෙන්ගු වලට බෙහෙත් නැහැ කොහොමවත් විවේකය ලැබෙන්න ඕනේ. එතකොට අපි දැක්ක මේ සමාජ මාධ්‍ය ජාලාවල් ඉන්න ඩෝබි කියනවා මේ ඩෙන්ගු වලට බෙහෙත් නැහැ මේ තියෙනවා නම් බෙහෙත් කියන්නේ අපි ගෙනත් දෙන්න කියලා. ඌ ඩෙන්ගු වලට බෙහෙත් නැහැ. හැබැයි ඒ ඩෙන්ගු හැදිච්ච රෝගියෙකුට කල යුතු වෛද්‍ය උපදෙස් තියෙනවා. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මිනිස්සුන්ට සමාන කොට සැලකීමේ අයිතිය මේ බන්ධනාගාර රැඳවියන්ටත් තියෙනවා. එතකොට මේ බන්ධනාගාර රැඳවියන්ව අර සැමන් පැක් එකේ නිදි කරනවා වගේ නිදි කරවලා වැසිකිලි වල නිදි කරවන ඉඩ මදි වෙයි වැසිකිලි වල නිදි ගන්නවා. එතකොට මේ තරමට ඩෙන්ගු රෝගය හැදිච්ච පුද්ගලයෝ කිසිදු වාතාශ්‍රයක් කිසිදු මෙව්ව ගන්න නැතුව මේ තැන්වල ඉන්නකොට ඔවුන්ගේ රෝගී තත්ත්වය උස්සන්න වෙනවා. ඔවුන්ට විවේක ගන්න වෙන්නේ. එතකොට සමහරලාට දැන් කියනවා මේ රෝගීන් මේ ඉන්න රෝගීන් ෂිෆ්ට් එකට නිදා ගන්න කියලා. කට්ටියක් උදේට නිදා ගන්නවා, කට්ටිය රැයට නිදා ගන්නවා කියලා. එතකොට මේ තරමට බන්ධනාගාර තුල තදබදයක් ඇවිල්ලා තියෙනවා. ලංකාවේ බන්ධනාගාර හදනකොට මේගොල්ලෝ තමයි මේවට විරුද්ධව කටයුතු කළේ විපක්ෂයේ ඉන්නකොට. එතකොට බන්ධනාගාර ප්‍රතිසංස්කරණය කරන්න හදනකොට ඔයගලන්ට මතක ඇති ඔය හර්නිලා මේ JP එකේ ඉන්න NPP එකේ ඉන්න කට්ටිය ඇවිල්ලා පාරට ඇවිල්ලා සිරකරු අයිතිවාසිකම් පිළිබඳව කතා කරා. අද ඒ සිරකරු අයිතිවාසිකම් පිළිබඳව කතා කරපු කට්ටිය අද මේ පිළිබඳ නිහඬ මුනිවතක් රකින්නවා. එතකොට අපි දැක්කා එදා වැලිකඩ මහර බන්ධනාගාරවල සිදුවීම් අශිෂ්ටයි කියලා කියනවා. එතකොට අද මීගමුවේ බන්ධනාගාරයේ සිදුවන සිදුවීම විශිෂ්ට විදියට සමාජ මාධ්‍ය ජාලාවල මේ ඩෝබින් පෙන්눔 කරනවා. එවුන් මේක විශිෂ්ට ක්‍රියාවක් මේක කරේ නැත්තම් මෙහෙමයි කියලා හැලී ලියනවා. එතකොට එදා මහර බන්ධනාගාරයේ සහ වැලිකඩ බන්ධනාගාරයේ වෙන සිදුවීම් වලට විරුද්ධව මානව හිමිකම් ගියපු සිරකරුවෝ වෙනුවෙන් පෙනී හිටපු ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 206 ඉඳන් 209 වෙනි පිටුවල වෙනකම් මේ බන්ධනාගාර පද්ධතිය පිළිබඳ ඒ රැඳවියන්ගේ සුබ සාධනය පිළිබඳ කතා කරපු කට්ටිය අද අමුවේ මේ බන්ධනාගාර රැඳවියන්ව ඝාතනය කරන මට්ටමට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි දැක්ක මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කියලා NGO ක්‍රියාකාරීන් කියලා අර චෙන්මිනි මිනිවලේ සුප් කටු හදන්න යන කට්ටිය ලංකාවේ මෙහෙට ඇවිල්ලා මේ ගැන එක වචනයක් කතා කරන්නේ. ඇයි මේගොල්ලෝ ගැන කතා කරන්නේ නැත්තේ? ඇයි මිනිහට පිළිවෙතක් රකින්නේ මේ පිළිබඳ? එතකොට මේ බන්ධනාගාර පද්ධතියම සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. නව බන්ධනාගාර ඇති වෙන්න ඕනේ. මොකද මේ සැමන් පැක් එක වගේ ඇතුලේ නිදාගෙන ඉන්න රෝගීන්ට
සාමාන්‍යයෙන් මීටරය ප්‍රමාණයක්වත් නැතුව මේ ඇතුලේ ඉන්න රෝගීන්ට කොහොමද ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂක තත්ත්වය ගොඩනගා ගන්න කියන එක ප්‍රශ්නයක් මතුවෙනවා. එතකොට අපි දකිනවා ඔවුන්ට විවේකයක්වත් ගන්න විදියක් නැහැ. ඔවුන්ට අවශ්‍ය කරන දේවල් පහසුකම් ඇතුලේ සලසන්නේ නැහැ. එතකොට මේ රෝගීන්ගේ ජීවිත පිළිබඳ තර්ජනයක් මතුවෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ බන්ධනාගාරයේ තියෙන කැන්ටින් පද්ධතිය. එතකොට මේ සුබසහදක ආපනශාලා කියලා තියෙන ඒවා බන්ධනාගාරයෙන් පිට වෙනත් කණ්ඩායමක් විසින් අධීක්ෂණයට ලක් කරන්න ඕනේ රජයේ කණ්ඩායමක් විසින්. රජයේ නිලධාරීන් ඒව අධීක්ෂණය කරන්න ඕනේ මේ දෙන කෑමවල ප්‍රමිතිය කොහොමද කියලා. ඒ කෑමවල ප්‍රමිතිය බන්ධනාගාරයේ ඉන්න රැඳවියෙකුට කොපමණ මේ සෞඛ්‍ය ආරක්ෂිත මට්ටමක තියෙනවද කියලා කියන්න ඕනේ. ඌරන්ටවත් කන්න දෙන්න බැරි කෑම දෙන්න හොඳ නැහැ. මම කියන්නේ බන්ධනාගාර වලට. එතකොට බන්ධනාගාර වලට ප්‍රමිතියෙන් යුතු ආහාර වේලක් සලසන්න ඕනේ. මොකද සිරකරුවොත් මිනිස්සුયો කියන එක කතා කරේ මේ ආණ්ඩුව එදා ඉන්නකොට අපි දැක්කා. එතකොට මේ ආණ්ඩුවට එදා බන්ධනාගාර රැඳවියන් පිළිබඳ තිබුණු අනුකම්පාව අද නැහැ. මොකද ඒකට හේතුව ඔවුන් බලය ලබා ගැනීමට මේ සියලු දෙනාම ව්‍යාජයක් නිර්මාණය කළ සමාජයට පෙන්නුවා. එතකොට ඒ පෙන්නපු ව්‍යාජය අද උන්ට යථාර්ථයක් කරගන්න බැරි වෙලා තියෙනවා. මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා රටක් පාලනය කරගන්න තියා මේ බන්ධනාගාරයක් පාලනය කරගන්න. ඉතින් මොනවා හරි දෙයක් වුණාම නිලධාරීන්ගේ ඇඟට තල්ලු කරලා මේ දේවල් තල්ලු කරන්න එපා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මද්ද්‍රව්‍ය අල්ලනවා කියලා ගමේ බෝක්කුඩ අර කුඩු ගගහ ඉන්න පොඩි කොල්ලන් අල්ලගෙන ගිහිල්ලා බන්ධනාගාරයට දාන එක නෙමෙයි අර මහා දැවැන්ත මහා පරිමාණයේ ඉන්න කුඩු ජාවාරම්කාරයෝ ටික අල්ලන්න. එතකොට ඔවුන් ගෙනල්ලා ඒ දේවල් වලට අවශ්‍ය නිලධාරීන්ට සහායක් දෙන්න. අපිට මතකයි නාකොටික් එකේ රංගජීවි වගේ විශිෂ්ට නිලධාරීන් මේ මද්ද්‍රව්‍ය මර්ධනය කරනකොට ඒකට එරෙහි වුණේ කොහොමද කියලා ඔය දේශපාලන අධිකාරීන් පුද්ගලයෝ විපක්ෂයේ ඉන්නකොට ඒ වගේ දක්ෂ නිලධාරීන් යොදවලා මේ මහා පරිමාණ මේ මද්ද්‍රව්‍ය ජාවාරම් වල ඉහළව ඉන්න මේ මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ඇල්ලුවොත් මේ ගමේ ඉන්න පොඩි කොල්ල හුරුට්ටෝ අල්ලලා හාල් මැස්සෝ අල්ලලා බන්ධනාගාර පුරවන්න ඕනේ නැහැ. ඒක නිසා මේ නාකොටික් එකේ රංගජීවි වගේ ඔය ඉන්න දක්ෂ නිලධාරීන්ව නාකොටික් නිලධාරීන්ව යොදාගෙන මේ මද්ද්‍රව්‍ය නිවාරණ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන මේ මද්ද්‍රව්‍ය වල ඉන්න මහා තෝරු මෝරු අල්ලන්න කියන එක අවසන් වශයෙන් මතක් කරනවා. ඒ වගේම වැඩේ අන්තිම කතාව ඉවර කරන්න කලින් මේ අපේ විපක්ෂයේ හිටපු අනුර සහෝදරයා ජනාධිපතිට එරෙහිව දැන් කතා කරන විපක්ෂයේ අනුර සහෝදරයාගේ කතාවක් දාන ඔන්න පොඩ්ඩක් ඒක අහන්න අන්තිමටම. දන්න බන්ධනාගාර ගත වෙලා සිරගත වෙලා ඉන්නේ රාජ්‍ය භාරේ. ඔවුන් රිමාන්ඩ් භාරේ වෙන්න පුළුවන්, සිරකරුවන් වෙන්න පුළුවන්. ඔවුන් ඉන්නේ රාජ්‍ය භාරේ. එනිසා රාජ්‍ය භාරයේ ඉන්න සිරකරුවන් සහ එම රැඳවියන් පිළිබඳව ජීවිත ආරක්ෂාව පිළිබඳ මූලික වගකීම තිබෙන ආණ්ඩුවට. හැබැයි අවසානයේ සිදු වී තිබෙන දේ තමයි දැනට වාර්තා වෙන පරිදි රැඳවියන් 8 දෙනෙක් එම පොලිස් හෝ ආරක්ෂක අංශ විසින් කරන ලද වෙඩි තැබීම් වලින් ඝාතනය වී තිබෙනවා. තවත් විශාල සිරකරුවන් ප්‍රමාණයක් තුවාල වී තිබෙනවා. මේ කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් පිළිබඳ ඇගීමක් තිබෙන රාජ්‍යයකට සුදුසු දෙයක් නෙවෙයි. රාජ්‍ය භාරයේ ඉන්න සිරකරුවන් එම සිරකඳුරු තුලම ඝාතනය වෙනවා. ඔවුන් පිළිබඳ වගකීමක් ආණ්ඩුව දරන්නේ නැත්නම් මොකද්ද කරන්නේ? ඒ නිසා මා බන්ධනාගාර ගරු රාජ්‍ය අමාත්‍යතුමියගෙන් මේ පිළිබඳ යම් විස්තරයක් අද පාර්ලිමේන්තුවට කරන්න පුළුවන් නම් හොඳයි කියලා ගරු කතානායකතුමා බලාපොරොත්තු වෙනවා. එදා එහෙම බන්ධනාගාරින් රැඳවියන් වෙනුවෙන් කතා කරපු අනුර සහ ඔහුගේ මේ සහචරයන් අද මේ බන්ධනාගාරින් සමස්ත රැඳවියන්වම කුඩුකාරයෝ ගන්නට දාලා තියෙන. ඉතින් අපිට අවසන් වශයෙන් අහන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ ආණ්ඩුවේ ඉඳලා නැත්නම් ඕගොල්ලන්ගේ පක්ෂයේ ඉඳලා අහු වුණා කුඩු විකුණලා අර පෑලියගොඩ മന്ത്രിවරියක්. එතකොට අපි දැක්ක දෙහිවල മന്ത്രിවරියගේ පුතෙක් අහු වුණා කුඩු විකුණලා. එතකොට අර මොහොමඩ් කියලා එක්කෙනෙක්ව දෙහිවල ප්‍රදේශයේ ඉඳලා අත්අඩංගුවට ගත්ත මහා පරිමාණ මද්ද්‍රව්‍ය ජාවාරමට මේ කුඩු අයිස් වලට ස්ටිකල් ප්‍රින්ට් කරලා. එතකොට අපිට අහන්න තියෙන්නේ බන්ධනාගාරින් ඔක්කොම කුඩුකාරයෝ නම් එතකොට ඔබතුමන්ලගේ පක්ෂයේ එහෙම අහු වෙනකොට ඉන්න ඔක්කොමත් මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ කුඩුකාරයෝද කියන එක තමයි අවසන් වශයෙන් අහන්න තියෙන. ස්තුතියි.